හරි. අපි යනවා දෙවෙනි උදාහරණය. දෙවෙනි ආකාරය. අපිට ගාණක් දෙන්න පුළුවන් දෙවන ආකාරය. බොහෝ විට මේ ආකාරයේ ප්‍රශ්නයක් දෙනවා නම් දෙන්නේ MCQ වල. නමුත් අපිට ලොකු ප්‍රශ්න පත්‍රයේ ලොකු පේපර් එකේ අපිට නැත්තම් දෙවෙනි කොටසෙත් අපිට මේ වගේ ගාණක් එන්න බැරි කමක් නැහැ. ඒ කියන්නේ අපේ ගැළපිලි වලට අපේ තියෙන ශේෂ පිරික්සම යටින් මෙන්න මේ වගේ ගැළපිල්ලක් එන්න බැරි කමකුත් නැහැ. හරි. බලමු මොකක්ද තියෙන්නේ කියලා. 2024 12 31 අවසන් වර්ෂයේ මාසික ගෙවල් කුලිය රුපියල් 3000යි. එක මාසයක ගෙවල් කුලිය රුපියල් කීයක් කියනවද? රුපියල් 3000ක් කියලා කියනවා. හරි. මාසික ගෙවල් කුලිය රුපියල් 3000යි. හරි. වර්ෂයේ අවසාන විටත් ගෙවා ඇත්තේ මාස 11ක කුලිය පමණි. දැන් මෙතන තේරුම් ගන්න ඕන අවුරුද්දකට මාස කීයක් තියෙනවද? අවුරුද්දකට මාස 12ක් තියෙනවා. එහෙනම් මාස 12න් මෙයාලා ගෙවලා තියෙන්නේ කීයද? 11ක් පමණයි. දැන් එහෙනම් අපි අර සුපුරුදු පෙරවැඩේ හදාගමු. මම උඩින් හදනවා පෙරවැඩේ. මොකද්ද පෙරවැඩේ? මුදලින් ගෙවූ ගෙවල් කුලිය. මුදලින් ගෙවූ ගෙවල් කුලිය කොහොමද හොයාගන්නේ? මාස 11ක් ගෙවලා. එක මාසෙකට රුපියල් 3000යි. එහෙනම් රුපියල් කීයද එන්නේ? 33000යිනේ. හරි. ඔන්න මුදලින් ගෙවූ ගාන රුපියල් 33000ක් අපි හොයාගත්තා. ඊට පස්සේ අපි හොයාගන්න ඕනේ උපචිත ගාන. කොහොමද උපචිත ගාන හොයාගන්නේ? උපචිත ගාන හොයාගන්නේ කොහොමද? තව ගෙවන්න තියෙන එක මාසයයිනේ. ඒ කියන්නේ එක මාසයේ වැඩි කිරීම රුපියල් කීයද? 3000යි. ඒ කියන්නේ තව කීයක් ගෙවන්න තියෙනවද? තව රුපියල් 3000ක් අපි උපචිතයි ගෙවිය යුතුයි. එහෙනම් අපිට හොයාගන්න පුළුවන් වාර්ෂික ගාන. කොහොමද වාර්ෂික ගාන එන්නේ? 3000යි 33000 එකතු කරන රුපියල් කීයද? 36000යිනේ. මේ එන්නේ මොකක්ද? මේ එන්නේ වාර්ෂික ගෙවල් කුලිය. වාර්ෂිකව ගෙවන්න ඕන නැත්නම් මුළු ගෙවිය යුතු සහ මුදලින් ගෙවූ දෙකේම එකතුව වාර්ෂික කුලිය රුපියල් කීයද? රුපියල් 36000යි. හරි. එහෙනම් අපි දන්නවා ලාභ ලාභ ප්‍රකාශනයේ මොකක්ද ඇතුළත් කරන්න? ලාභ ලාභ ප්‍රකාශනය ඇතුළත් කරන්න වාර්ෂික ගානනේ. වාර්ෂික ගාන කියන්නේ මොකක්ද? අපේ 36000නේ. එහෙනම් මොකද්ද වැටෙන්නේ? ගෙවල් කුලිය කියන්නේ මොන වියදමක්ද? අපි දන්නවා පරිපාලන වියදමක්. එහෙනම් අපි පරිපාලන වියදම් වලට අපි ගෙවල් කුලිය කියලා ඇතුළත් කරගන්නේ කීයද? ගෙවල් කුලිය කියලා ඇතුළත් කරගන්නවා රුපියල් 36000ක්. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ අපි යනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශයට. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ අපි දන්නවා අපි ඇතුළත් කරන්නේ වගකීම් මෙතන ජංගම වගකීමක් යටතේ ජංගම වගකීම් වලට එනවා මොකක්ද? උපචිත ගෙවල් කුලිය කියලා කීයක් දෙන්නේ? උපචිත ගෙවල් කුලිය කීයද රුපියල් 3000යි. ඔච්චරයි. වැඩ ඉවරයි. අපි දෙවන අභ්‍යාසයත් ඉවරයි. මම යනවා ඊට පස්සේ දෙවන අභ්‍යාසයට. මොකක්ද මේ දෙවන අභ්‍යාසය කියලා අපි බලමු.